කොහොමද අක්කේ? ඉන්නව නම් ගියන්නේ කොය යන ගමන්ද මේ? මම මේ පොළට පොඩ්ඩක් ගිහින් එන්න ආවා. අපිත් මේ ගෙදර යන ගමන් පාරට ගියා ටික. මේ කොහොමද දැන් මේ විජේසිරි අයියට එහෙම? උන්ද ඔන්නෝහි ඉන්නව නම් ගියේ හොඳටම කැහුටු ගහිලා. ඔකගේ වැඩේම වැඩ ඉවර වෙච්ච වෙලේ ඉඳලා හරක් මස් කකා බොනවා. මේ මන්ද කියන දෙයක් අහන්නෙත් නෑනේ. අනේ මන් දන්නේ මමත් කිව්වා තාත්තට. කෝ ඉතින් අහන එකක් ගියා ස්පිරිතාලේ කරවත් යන්න කැමති නැහැ. ඕ අක්කේ ඉස්පිරිතාල ගිහින් හොඳ කරගන්න පුළුවන් ලෙඩ නෙමෙයි. ඇයි බන්නන් ගියේ? අහලා තියෙනවද මේ පැත්තේ අර ගලේ දේවාල ගැන? අර අම්මේ හාස්කම් තියනවා කියන්නේ. ඕ ඒක තමයි. දන්නවනේ අපේ අල්ලපු ගෙදර සුමනේ අයියා හිටපු විදිය. මට මතකයි. ඒ මිනිස්සයත් ගියා ඔය ගලේ දේවාලයට. දැන් කිසිම ලෙඩක් නැහැ. එහෙම බහින ලෙඩක් නැහැ. මත් එකක්ද? අපි හොඳට පොඩ්ඩක් අරන් ගිහින් බලන්න ඕනේ. අරන් යන්නකෝ බා. බලමුකෝ නම් ගිහින් එන්නම් අපි. හරි ගිහින් එන්න. අධික ලෙස රුධිරය වහනය වීමෙන් ක්ලාන්ත වන විජේසිරි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට භාජනය කරන ලදී. එහිදී සිදු කරන ලද කොලොනොස්කොපි පරීක්ෂණය මගින් ලබා ගන්නා පටක සාම්පලයක් ව්‍යාධවේදී විශේෂඥ වෛද්‍යවරයා වෙතට යොමු කරන ලදී. ව්‍යාධවේදී විශේෂඥ වෛද්‍යවරයාගේ වාර්තාවේ සඳහන් වූයේ විජේසිරි බඩවැල් ආශ්‍රිත පිළිකාවකින් පෙළෙන බවයි. අනේ දොස්තර මහත්තයෝ අපේ මිනිහට මොකද වෙලා තියෙන්නේ? ඔවම අපි ඔබතුමියගේ මහත්ය පරීක්ෂා කරා. මේක අහලා වැඩිපුර කලබල වෙන්න එපා. අපිට දැනගන්න ලැබුණා ඔබතුමියගේ මහත්යට බඩවැලේ පිළිකාවක් වෙලා අනේ දොස්තර මහත්තයෝ අපි දැන් මොකද්ද කරන්න ඕනේ? මගේ මිනිස්සුව බේරගන්න බැරි වෙයිද? මෙහෙමයි. මම ඔබතුමියගේ මහත්යගේ රෝග ඉතිහාසය පරීක්ෂා කරලා බැලුවා. මෙයාගේ රෝග ඉතිහාසයට අනුව හෙට්ටු ගතිය, මේ මහන්සිය, කැමරුචිය, ඒ වගේම මන සමග ලේඛිත වීම, හේතුවක් නැතුව ඇඟේ බර අඩු වෙන එක, ඒ වගේම බඩ බුරුලෙන් එන එක, බඩ වේල් යන එක, මාවෙන් මාවලට යනවාගේ සදාන රෝග ලක්ෂණ ගණනාවක් මාසයක් තිස්සේ තිබිලත් මෙයා ගණන් අරගෙන නැහැ. අපි අපේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම දේ කරනවා. හැබැයි අපිට සම්පූර්ණයෙන්ම කියන්න අමාරුයි මේ රෝගයෙන් සුවය ලබන්න පුළුවන් නේද කියලා. අනේ ඩොක්ටර් මම අහලා තියෙනවා දැන් හරියට වැඩි කියලා බඩවැලේ පිළිකා. එයි එහෙම වෙන්නේ? ඔපිට මේකට හේතු සාධක ගණනාවක් බලපන්. සමහර හේතු අපිට පාලනය කරන්න පුළුවන්. සමහර හේතු අපේ පාලනයෙන් තොරයි. උදාහරණයක් විදිහට ගත්තාම හරක් මස් වගේ මස් ಜಾති වැඩිපුර කන එක, පානය කරන එක, ඒ වගේම මත් වතුර පානය කරන එක, ව්‍යායාම මදි බව, අධික ස්ථූලතාවය වගේ දේවල් අපිට පාලනය කරන්න පුළුවන්. ඒත් එක්කම මේ රෝගය සම්බන්ධව පෞල් ඉතිහාසයක් තියෙනවා. බඩවැල් ආශ්‍රිත රෝග සම්බන්ධ ඉතිහාසයක් තියෙනවා. මේ දේවල් අපේ පාලනයෙන් තොරයි. හැබැයි අපිට මේ රෝගේ වළක්වා ගන්න කරන්න පුළුවන් දේවල් ටිකකුත් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තම තම්පු සහිත ආහාර වැඩිපුර ගන්න එක, විටමින් D සහිත ආහාර බහුලව පාවිච්චි කරන එක, ඒ වගේම නිතර ව්‍යායාම කිරීම මගින් මේ රෝගේ වළක්වා ගන්න පුළුවන් වැඩි ඉඩකඩක් තියෙනවා. ඉතින් මේ කියපු විදිහට යම් කිසි කෙනෙක්ට මේ ලෙඩේ සම්බන්ධව පෞල් ඉතිහාසයක් තියෙනවා නම්, බඩවැල් ආශ්‍රිත රෝග සම්බන්ධව ඉතිහාසයක් තියෙනවා. ඒත් එකම මල පහ සමග ලේපිට වීම, මල පහ කරන රටාවේ වෙනසක් වීම, කැමරුචි, ඒ වගේම හේතුවක් නැතුව කෙට්ටු වීම වගේ රෝග ලක්ෂණ පෙන්වන්න කරනවා නම් ළඟම පීඩ රෝගවලට ගිහිල්ලා වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මොකද මේ රෝගේ කලින් හඳුනා ගැනීම මගින් ඔබගේ ප්‍රතිකාරවල සාර්ථකත්වය වැඩි කරගන්න පුළුවන්.